ඔන්න අදත් මම මගේ බබාට උදේට දවල්ට රෑට මොනවද කෑමට හදලා දුන්නේ කියලා වීඩියෝ එකකින් අරගෙන ආවා. අද මම බබාට උදේට හදලා දුන්නේ රසම රස රටයිදි බත් එකක්. ඔන්න බලමුකෝ මේ බත් එක කොහොමද හදන්නේ කියලා. මුලින්ම මේ විදිහට සුදු කැකුළු හාල් උයා ගන්නවා. ඒ අතරේ මම බිත්තරේ තැම්බෙන්න තිබ්බා. මේ විදිහට හාල් ටික හොඳට බෙරි වෙන්න උයාගත්තට පස්සේ ඒකට මම උකු පොල් කිරිත් එක්ක රටයිනි තමයි මේ එකතු කරන්නේ. දැන් ආපහු ලිපෝන් කරලා ආයි ටිකක් වෙලා මේ ටික හොඳට තැම්බිලා හිඳෙනකන් උයා ගන්න ඕනේ. ඒ අතරේ රටින්දි ටික බත් ටික හැන්දෙන් Tamanට අවශ්‍ය ප්‍රමාණයට පොඩි කරගන්නත් පුළුවන්. ඊළඟට මම ලුණු ටිකකුත් එකතු කරනවා. මේ විදිහට ටිකෙන් ටික කිරි ටික හිඳීගෙන එනවා. ඉතින් මේ ගාන්න අන්දියාරු වැඩි අපි තව ටිකක් හිඳගමු. ඔන්න දැන් නම් බත් එකේ ගාන හරි. දැන් මේක නිවෙනකොට තවත් ටිකක් උකු ගතියට හැරෙනවා. ඒ හින්දා මේ වෙලාවේ ලිප ඔෆ් කරගන්න. ඉතින් වෙනද විදිහටම මම බිත්තරයක් ඒ වගේම නට්ස් පවුඩර් බටර් එක තමයි බබාට කෑමට දුන්නේ. ඉතින් බබා ගොඩක් ආස බත් එකක් තමයි මම මේ බත් එක උදේටත් හදලා දෙනවා රෑටත් හදලා දෙනවා. ඉතින් බබා මේ බත් එක ආසාවෙන් කනවා. ඉතින් ඕන කීප දෙනෙක් මගෙන් අහලා තිබ්බා බිත්තර වලට යෝගට් වලට බබාට සෙමෙනවද කියලා. ඇත්තටම කිව්වොත් මගේ බබාට කාගෙන් හරි බෝ වුණොත් ඇරෙන්න එහෙම කෑම වලින් නම් මට සෙම ආවා කියලා තේරිලා නැහැ. මම බබාට අනිවාර්යයෙන්ම දවසට බිත්තරයක් යෝගට් එකක් දෙනවම තමයි. සමහර දවස්වලට බිත්තර කහමද දෙකක් දෙන අවස්ථාත් තියෙනවා. ඉතින් මං අපේ අම්මලාගේ ගෙදර ඇවිල්ලා තමයි ඉන්නේ. මේ අපේ අක්කගේ බබාගේ පරණ ගෝකාට් එකට මේ කෑල්ලක් දාලා තමයි මම බබාට කවන්න තියාගත්තේ. කොහොම හරි මම බබාව එක තැනක තියාගෙන කවන්න තමයි හැමතිස්සෙම try කරන්නේ. බබාගේ අමතර වේර තමයි මම දැන් මේ හදාගන්න යන්නේ. මම මුලින්ම මේ විදිහට නීතිකොළ 4ක් විතර සාමාන්‍යයෙන් විනාඩි 2ක් වගේ ස්ටීම් කර ගන්නවා. ඊළඟට ඒ නිවිතිකොළ 4ක් චූටියට කපලා මේ විදිහට කෙසල් ගෙඩියක් මම ගත්තේ කෝලි කොට්ටු ගෙඩියක් ඒක මේ විදිහට පොඩි කෑලි වලට කපා ගන්නවා. ඉතින් කෑලි හොඳට කන බබෙක් නම් ඒක ගෑරුප්පුවකින් වගේ පොඩි කරලා දෙන්නත් පුළුවන්. මම මෙතනදී බ්ලෙන්ඩර් කරලා තමයි ගත්තේ. ඉතින් මේක තමයි අද මගේ බබාගේ අමතර වේල. ඔයාලට මේකට කැමති එළවලු జాතියක් ස්ටීම් කරලා එකතු කරන්නත් පුළුවන්. ඔන්න අද දවල්ට බබාට දෙන්න එළවලු ගෙදර තිබ්බේ නැහැ. ඒ හින්දා මම මේ ಜಾති ටික දාලා බත් එකක් හදාගත්තා. හාල් මැස්සෝ, සුදු ලුණු, රතු ලුණු, ඒ වගේ මම ගත්ත මුරුංග කොළ. මං වෙනදා විදිහටම බබාට බත් එකක් උයාගත්තා පරිප්පුයි සුදු කැකුළු හාලුයි දාලා. හොඳට බෙරි වෙන්න මේ විදිහට බත් එක උයාගත්තා. දැන් මං මේ විදිහට තෙල් ටිකක් දාලා මුලින්ම හාල් මැස්සෝ ටික බැද ගන්නවා. ඒ ටිකත් හොඳට කරකරගෙන ඊළඟට මම වැඩි තෙල් ටික අයින් කරනවා. බබාට ඉතින් ගොඩාක් තෙල් දෙන්නත් හොඳ නැහැනේ. මෙතන තියෙන තෙල් ප්‍රමාණය කෑම එකට වැඩි. ඒ හින්දා මම ඒකෙන් මම මේ අයින් කරන ප්‍රමාණය ඔයගලන්ට පේනවා ඇති. මෙන්න මේ ප්‍රමාණය අයින් කරලා තමයි ඉතුරු කෑම ටික හදාගන්නේ. ඊළඟට සුදු ලුණු රතු ලුණු තෙල් එකට දාලා ටෙම්පරාදු කර ගන්නවා.
ඊළඟට මම කහකොඩු ඒ වගේම ගම් මිරිස් මේකටම දාලා තෙම්පරාදු කරගන්නවා. ඔයාලට කැමති නම් 3-5 ඒ වගේම බබාට දෙන කුළුබඩු ಜಾති කුරුඳු කුඩු ඒ වගේ දේවල් මේ වෙලාවේ එකතු කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මට සතුටුයි ගොඩක් අය කියලා තිබ්බා මේ රෙසිපීස් බබා කනවා කියලා. ඉතින් ඇත්තටම මේක මට ගොඩාක් සතුටක්. ඉතින් මම එහෙම ලොකුවට බබාලගේ කෑම ගැන කියන්න දාන්න කෙනෙක් නෙමෙයි. මම මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මම මේ වීඩියෝ හදලා දාන්නේ මම බබාට දෙන කෑම මොනවද කියලා. ඔන්න ඊළඟට මම අර මුරුංගා කොළ ටික මේකට එකතු කරගන්නවා. මගේ බබා කන විදියත් එක්ක මම එක එක රෙසිපීස් try කරලා සාර්ථක වෙච්ච රෙසිපීස් තමයි මම මේ ඔයාලට දාන්නේ. ඉතින් බබාලා කාලෙන් කාලෙට වෙනස් වෙනවානේ. ඉතින් ඒ හින්දා අපිත් එක එක රෙසිපීස් try කරලා බලන්න වෙනවා. ඊළඟට මම කොළ ටික තැම්බෙන්නේ නැති ප්‍රමාණයටත් එක්ක වතුර දාගන්නවා. මම මේ දැන් හදන රෙසිපී සමහර විට බබා ඉස්සරහට කන්න නැති වෙන්න පුළුවන්. එහෙම තමයි යාළගේ ඉතින් ආසාවන් වෙනස් වෙනවානේ. එතකොට අපි තව රෙසිපීස් try කරලා බලමු. දැන් මම ලුණු ටිකකුත් එකතු කරගන්නවා. මොකද මම හාල් මැස්සෝ හොඳට උණු වතුරෙන් හොදලා ගත්ත ලුණු අයින් වෙන්න. ඒ හින්දා තමයි මම ලුණු ටිකක් එකතු කරේ. දැන් අපි අර බැදගත්ත හාල් මැස්සු ටික මම අර වෙනදා විදිහටම හොඳට කුඩු කරගත්තා. දැන් ඒ ටික මම මේ මුරුංගා කොළ මිශ්‍රණයටම එකතු කරගන්නවා. ඊළඟට ඉතින් වෙනදා විදිහටම අර උයාගත්ත බත් ටිකත් මේකට එකතු කරගන්න තමයි තියෙන්නේ. අද ග්‍රේවි එක ඔයාලට මදි වගේ හිතෙනවා නම් මේ වෙලාවේ පොල් කිරි චුට්ටක් දාලා ආපහු ලිප ඔන් කරගෙන ටිකක් වෙලා හින්දගත්තාම ඇති. මට නම් හිතුණා අද ග්‍රේවි එක ඇති කියලා ඒ හින්දා මම පොල් කිරි දැම්මේ නැහැ. ඔන්න මේ තමයි අද මගේ බබාගේ ලන්ච් එක. ඉතින් වෙනදා විදිහටම මම දොඩම් භාගික යුෂත් අදත් බබාට දෙන්න අරගත්තා. ඔන්න ඔය විදිහට බබා ඔක්කොම බත් එක කෑවා. ඉතින් බබා ඔක්කොම කනවා කියන්නේ අපිට කොච්චර සතුටුද නේද? අද මම බබාට හවස අමතර වේලට දෙන්නේ සුපෝෂ. ඒ කියන්නේ ත්‍රිපෝෂ නිවසින් කියලා අර තියෙන්නේ කඩේ සුපෝෂ පැකට් එක. අන්න ඒක. මම මේ විදිහට සීනි චූට්ටක් දාගන්නවා. බබාට අවුරුද්දට වැඩි නිසා. ඔයාලට ලුණු චුට්ටකුත් ඕන එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ මද රස්නේ උණු වතුර දාලා මේ වගේ පල්ප් එකක් වගේ තමයි මම බබාට අද සුපෝෂ ටික කවා ගන්නේ. ඔන්න දැන් ඒකත් කාලා බබාගේ නිදි මතේ තමයි කෙඳිරි ගාන්නේ. අද මම බබාට රැට දෙන්න හදාගන්නේ රුලන්. මම රුලන් ටික මේ විදිහට චුට්ටක් වෙලා ලිපේ තියලා බැද ගන්නවා. සාමාන්‍යයෙන් ඒ කියන්නේ රන්වන් පාට වීගෙන එනකොට ලිප ඔෆ් කරගන්න ගානට තමයි මම බැදගන්නේ. මේක බැද ගන්නකොට හැඳි නොගානන් ඉන්න එපා ටක් ගාලා කර වෙන්න බලනවා. ඒ හින්දා හැඳි ගාන ගමම්ම බැද ගන්න. දැන් පේනවනේ අර නිකන් බ්‍රවුන් කලර් එකක් වගේ අඩියේ ටික බ්‍රවුන් කලර් වීගෙන තමයි එන්නේ. ඉතින් එහෙම එනකොට මම ලිප ඔෆ් කරගන්නවා. එතකොට මේ හට්ටියේ තියෙන රස්නෙත් එක්ක කොහොමද මේක තව ටිකක් වෙලා බැදෙනවා. ඔන්න ඊළඟට මම ඒකට පොල් කිරි තමයි මේ එකතු කරන්නේ. මම පොල් කිරි දෙපාරට තමයි දාන්නේ මොකද නැත්තම් මේ ටික කැටි ගහනවා. මුලින්ම පොල් කිරි ටිකක් දාලා ඊට පස්සේ ඒකත් එක්ක හොඳට මික්ස් කරගෙන තමයි ඊළඟට ආපහු ඉතුරු පොල් කිරි ටික එකතු කරන්නේ. ඒ පොල් කිරි ටිකක් දාලා මේ ටික හොඳට කැටි නැති වෙනකන් ආපහු ලිප ඔන් කරලා හැඳි ගා ගන්න. ඉතින් ටිකෙන් ටික මේ රුලන් ටික හොඳට ඝන වෙනවා.
මෙන්න මේ ප්‍රමාණය වෙද්දී මම ලිප ඕෆ් කරගන්නවා. මොකද මේක තව ටිකක් නිවෙනකොට කොහොමත් තව ඝන වෙන හින්දා. ගොඩාක් ඝන වුණොත් රුලන් එක කැටි ගහන්න බලනවා. ඊළඟට මම මේ හදාගන්නේ චිකන් ග්‍රේවි එකක්. වෙනද විදිහටම මම සුදු ලූණු ඒ වගේම අද නම් මම මේ එකතු කරන්නේ රටලූණු කෑල්ලක් ඒකත් චූටියට කපලා තෙම්පරාදු කරගන්නවා. ඊළඟට අවශ්‍ය ප්‍රමාණයට ලුණු ඒ වගේම ගම්මිරිස් කහ මේ දේවල් වෙනද විදිහටම එකතු කරගන්න. ඔයාලට කැමති නම් මේකට කැරට් ලීක්ස් උනත් එකතු කරගන්න පුළුවන්. එතකොට රස ගොඩාක් වැඩි. ඒ වගේම ගුණයත් වැඩිනේ එළවලු එකතු කරගත්තාම. ඔන්න ඊළඟට මම චිකන් ටික එකතු කරනවා. චිකන් ටිකත් හොඳට තෙම්පරාදු වුණාට පස්සේ මම චිකන් ටික තැම්බෙන ගානට වතුර දාලා ආපහු මේ ටික ටිකක් වෙලා තඹ ගන්නවා. ඊළඟට මම චිකන් ටිකේ කටුත් අයින් කරගෙන ග්‍රේවි එකත් එක්කම දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඊළඟට ඉතින් මේ අපේ රුලන් එක උඩින් ඒ බ්ලෙන්ඩ් කරගත්ත ටික දාලා බබාට කන්න දෙන්න තමයි තියෙන්නේ. ඉතින් මේකත් බබා ආසාවෙන් කන රස රෙසිපි එකක්. ඉතින් මේකට එළවලු ඒ වගේම කොළ ಜಾති එකතු කරලා දෙන්නත් පුළුවන්. එතකොට රස ගුණ දෙකම ගොඩාක් වැඩි. ඔන්න ඔය විදිහට බබා එයාගේ රෑ කෑම එකත් ඔක්කොම ඉවර වෙනකන් කෑවා. ඉතින් එහෙනම් ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.